welcome back to my YouTube channel. අද මං අරගෙන ආවේ ඩේ ව්ලොග් එකක්. ඩේ ව්ලොග් එකක් කියුවට මම මේ වීඩියෝ එක ෂූට් කරන දවසේම මේ වීඩියෝ එක එඩිට් කරලා අප්ලෝඩ් කරන්න තමයි හිතන් ඉන්නේ. ඒ නිසා මං ව්ලොග් එක අද හවස වෙනකන් විතරක් තමයි මට ව්ලොග් එක කන්ටිනියු කරගෙන යන්න පුළුවන් වුණේ. අද උදෙන්ම මං යනවා අපේ අම්මත් එක්ක ටවුන් එකට. මං දැන් ගොඩ දවසක ඉඳන් ප්ලෑන් කරගෙන හිටපු ඒත් මට කරගන්න බැරි වුණු වැඩ වගේක් කරගන්න තමයි අද උදෙන්ම මං අම්මත් එක්ක ටවුන් එකට යන්නේ. ඒ වැඩ ටික ඉක්මනට කරගෙන යනවා කියලා හිතාගෙන. මේ වගේ දවස් තියෙදි කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ දවස් කියන්නේ ඔයා ප්ලෑන් කරන් ගියපු කිසිම වැඩක් කරගන්න උනේ නැති. ඒ වෙනුවට ඔයා ඉතින්දි ප්ලෑන් කරගත්තු වැඩ ටිකක් කරගෙන ආපු දවස් තියෙනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අද දවසේ ප්ලෑන් කරන් ගියපු කිසිම වැඩක් කරගන්න උනේ නැහැ. ඊළඟට මං ඉක්මනට ගෙදර ආවෙත් මට වැඩක් තිබුණු නිසානේ. ඒත් මට ඒ වැඩේට යන්න උනේත් නැහැ. ඒ නිසා මං හිතුවා අපේ ගෙදර අයටත් ඕනි කියපු නිසා හවසට කේක් එකක් හදන්න. මේ මම තනියම හදන මගේ දෙවනි කේක් එක. මම මුලින් හැදුවේ චොක්ලට් කේක් එකක්. ඒත් මට එකෙන් තේරුණා දැන් මම ඉගෙන කෙනෙක් නිසා මම බටර් කේක් එකකින් පටන් ගත්තොත් හොඳයි කියලා. ඒ නිසා ඉතින් හැමෝම දාන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා මම මගේ
මම විස්කියෙන් තමා බැටර එක හදාගත්තේ. හැබැයි ඉතින් ඊට පස්සේ මම ඒක බේක් වෙන්න දැම්මා. හැබැයි ඊළඟට ළමයි හිතුවේ නැති විදියට මට ලොකු අකරතැබ්බයක් වුණා. මොකද කේක් එක oven එකේ තියෙද්දි මගේ එක පාරම පවර් කට් එකක් ආවා. oven එකේ විනාඩි 20ක් විතර තිබුණා. ඊට පස්සේ තමයි පවර් කට් එක ආවේ. ඊට පස්සේ පැය එකමාරක් දෙකක් විතර ඒ පවර් කට් එක තිබුණා. ඒ oven එක හරියන්නේ නැතුව තිබ්බ නිසා කේක් එකට මොකුත් අවුලක් වෙලා තිබ්බේ නැහැ. ඒ ටයිම් එකේ මම මගේ vlog එක edit කරගත්තා. තමයි ගොඩක් ලොකු ප්ලෑන් එකක් එක පටන් ගත්තා. හැබැයි ප්ලෑන් එකේ තිබුණු කිසිම වැඩක් හරියට කරගන්න බැරි වුණු. ප්ලෑන් එකේ නොතිබ්බ වැඩ වගේක් කරගත්ත මගේ අද දවස ගිවිලා ඉවර වුණේ. ආයෙමත් ලස්සන vlog එකක් අරගෙන ඔයාලා හම්බෙන්න එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.